හැලෝ ඉතින් ඔන්න යාළුවනේ අදත් ඉතින් මොකවත් නැහැ හුඟ කාලයකට පස්සේ පොඩි වීඩියෝ එකක් අරන් ආවා ඔයාලට මොනවත් නැහැ මේ දවස්වල මාරම කරදරයක් වෙලා තින්නේ රිලව් කරදරේ බං මොකවත් නැහැ අඹ ගහක් අරේම පේන්න බෑ හරිද මොකවත් නැහැ කන්නේත් නැහැ හරියාකාරව පොත්ත සුද්ධ කරලා ඉවරලා සුදු පාට වෙනකන් නිකන් පොත්ත කාලා ඉවරලා මොකවත් නැහැ මේ ගහපල්ලට දාන්නේ කරන්නේ මේක හරියන්නේ නැහැ මං ඒ ගමන මොකවත් නැහැ සුපිරි අයිටම් එකක් හොයාගත්තා මොකක්ද දන්නවද අයිටම් එක මම උඹලට කැමරාව අනිත් පැත්ත හරවලා ගියා දෙන්න ඒ පිළිවෙලටම ඊට පස්සේ මේ ඒ ක්‍රමේ මේවා කරගන්න හරි ලේසි නිලා ඔන්න බං ඉතින් ට්‍රික් එක මම උඹලට කියා දෙන්න වැඩි විස්තර ඕනි නෑනේ රිලව් කරදරයකින් බේරෙන්න තමයි මම මේ ට්‍රික් එක හොයාගත්තේ හරිද මොනවත් නෑ අන්න අතන ගහෙන් පැනලා ඉවරලා හැමදාම මේ රිලව් ටික මේ අඹ ගහට එන්නේ හරි මේ ඔන්න බලට පේනවනේ ඔන්න කැට කෑල්ල ගහ වාගේ අන්න අතන පේන්නේ ඔන්න ඒ ගහෙන් පැනලා අර ඉති කපු නැති ගහට පැනලා තමයි මේකට පනින්නේ හරිද ඒ රිලව් කරදරෙන් බේරෙන්න මං කරපු වැඩේ මොකක්ද දන්නවද කෙලින්ම කැපුවා මචං කැට කෑල්ල ගහේ අතු ටික ඊට පස්සේ මොකවත් නැහැ උඩින් පැන්නට පස්සේ උන්ට අල්ල ගන්න අත්තක් නැහැ ඊට පස්සේ කෙලින්ම දඩාන් ගාලා බීම ආයේ ඉතින් දන්නවනේ ඉතින් කාටද පොල්ලෙන් ගැහුවාගේ ඕක බීම ඊට පස්සේ මචං කිසි කේස් එකක් නැහැ මුන් මොකවත් නැහැ හැමදාම දැන් අඹ ගහට යන්නේ බිමින්නේ බා ඒකට බය වෙන්න කිසිම කේස් එකක් නැහැ මොකවත් නැහැ අපේ ගෙදර ඉන්න රොට් වයිලට් බල්ලේ ඉතින් දන්නවනේ මචං බිමින් ගියා කියන්නේ ඌ ඉතින් හඳේ ඉතින් ආයි බලන්න දෙයක් නැහැ නේ ඉතින් ආයි ඔන්න ඔය මචං ට්‍රික් එකක් ගෙනාවේ හැබැයි ඉතින් මේ ට්‍රික් එක සාර්ථක වෙන්නේ රොට් වයිලට් බල්ලෙක් හරි වල් බල්ලෙක් හරි කමන්නේ සැර බල්ලෙක් ගෙදර ඉන්නවා නම් ඔන්න මචං රිලව් කරදරෙත් ඉවරයි කෙලින්ම පළතුරු ගහ වටේ තියෙන ගස් ටික කපලා දාපන් ඊට පස්සේ පළතුරු ගහට උඩින් එන්න බෑනේ රිලවුන්ට පැනගෙන බිමින් එපා යන්න බල්ලා දැක්ක ගමන් ඊට පස්සේ ඌ කරයි කරන්න ඕන හරිය හරිද ඔන්න මචං අදත් ඉතින් වීඩියෝ එකෙන් මං අයින් වෙනවා ඊළඟට තවත් ට්‍රික් එක අරගෙන අපි ආයි හම්බෙමු අනිවාර්යෙන්ම